අද අපි කරන්න යන්නේ මේ යුනිට් 5 එක කෙමිස්ට්‍රි පාඩම යුනිට් 5 එකේ එනර්ජෙටික්ස් වල ෆස්ට් පාර්ට් එක. ඉතින් මේකේ මම කරන්නේ මේ මම ඉගෙන ගත්ත ඒවා මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් අද ලොකු පාර්ට් එකක් කරනවා. ඉතින් අපි ඉක්මනට වීඩියෝ කරමු කතා නැතුව. ඉතින් මම ටොපික් ටික කරලා ලෑස්ති කරගත්තා. හරි. ඉතින් අපි බලමු මුලින්ම අපි සාකච්ඡා කරන්නේ සිස්ටම්ස්. මොකද මේ සිස්ටම් එක සරවුන්ඩින් බවුන්ඩරි මම මේක කරන්නේ ඉංග්‍රීසි මීඩියම් වලින්. කියන්නේ මම කතා කරන සිංහල මීඩියම් වලට ඉංග්‍රීසි ටර්ම්ස් තමයි කියන්නේ. ඉතින් සිංහල මීඩියම් කරන කවුරු ඉන්නවා නම් ඒ වචනත් එක බලා ගන්න පොඩ්ඩක්. එතකොට සිස්ටම් සරවුන්ඩින් and බවුන්ඩරි. එතකොට දැන් සිස්ටම් එකක් කියන්නේ මොකක්ද? අපි සිස්ටම් එකක් කියන එක හයිපොතටිකල්. ඒ කියන්නේ අපිට ඒක මවා ගන්න පුළුවන්. නැත්නම් අපේ ප්‍රැක්ටිකල් දෙයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපි O level වලදීත් කරලා තියෙන රියැක්ෂන්ස් ගොඩක් කරලා තියෙනවා. එතකොට මොකක් හරි බීක් එකක් ඇතුලේ රියැක්ෂන් එකක් වෙනවා නම් ඒ බීක් එකේ ඇතුලේ තියෙන සබ්ස්ටන්ස් ටික තියෙනවනේ. ඒ කියන්නේ මොකක් හරි ඇසිඩ් බේස් නියුට්‍රලයිසේෂන් එකක් වෙනවා නම් ඒ ඇසිඩ් සහ බේස් කියන එක තමයි සිස්ටම් එක කියන්නේ. එතකොට ඒකට අදාළ නැති මේ මුළු විශ්වයම කියන්නේ ඒකට ඒ අර ඇසිඩ් එක සහ බේස් එක ඇරෙන්න මුළු විශ්වයම අපි ගන්නවා සරවුන්ඩින් එක. ඒ කියන්නේ ඒක පොඩි ළමයට තුන තේරෙනවා. කියන්නේ රියැක්ෂන් වෙන්න බලපාන සාධක දෙක විතරයි අපි සිස්ටම් එක කියලා ගන්නෙ. එතකොට දැන් අපි නිකන් අපි අඳුත් මෙහෙම සිස්ටම් එකක් මෙම කන්ටේන එක තියෙනවා. කන්ටේන එක ඇතුලේ මේ වෝල් එකේ තියෙන කන්ටේන වෝල් එක. එතකොට මේ එළියේ මේ ඔක්කොම මේ හැමදේම සරවුන්ඩින් එක වෙනවා. මෙන්න මේකේ ඇතුලේ තියෙන එක විතරයි සිස්ටම් එක වෙන්නේ. මේක සිස්ටම් එක. එතකොට බවුන්ඩරි කියන්නේ මොකද? බවුන්ඩරි කියන්නේ මේ සිස්ටම් එකයි සරවුන්ඩින් එකයි වෙන් කරන එක. ඒ කියන්නේ මෙතන මේ තියෙන මෙතන ලේ එක. මෙතන තියෙන මේ මොකක් හරි රියැක්ටන්ට්ස් වල තියෙනවා නම් ඒ රියැක්ටන්ට් ලේ එකයි යා ලේ එකයි තියෙන මෙතන ලේ එක තියෙනවානේ. අන්න ඒක තමයි බවුන්ඩරි කියන්නේ. එතකොට මෙතන මෙන්න මේ කන්ටේන එකයි මේක ඇතුළේ තියෙන රියැක්ටන්ට්ස් අතර තියෙන මේ ලේ එක තමයි බවුන්ඩරි කියන්නේ. මේ වටේ තියෙන මේ කෑල්ල තමයි බවුන්ඩරි කියන්නේ. මෙන්න මේක කන්ටේන එකේ වෝල් එක අපි වෙලාවට ගන්නවා. ඒක වෙලාවට ගන්නවා බවුන්ඩරි කියලා. ඒනට මත තියාගන්න එකත් අපි සරවුන්ඩින් විදිහට තමයි දාලා තියෙන්නේ. එතකොට ඒක තමයි මුලින්ම කියන්න ඕනේ. එතකොට මේ වගේ සිස්ටම් ගත්තොත් අපිට 3 types තියෙනවා. එතකොට පළවෙනි එක තමයි ක්ලෝස් සිස්ටම් කියන්නේ. සෝරි අපි මුලින්ම කතා කරමු ඕපන් සිස්ටම් කියන්නේ මොකක්ද කියලා. අපි මොකක් හරි සිස්ටම් එකක් තියෙනවා නම් ඒ සිස්ටම් එක ඇතුළේ ඉඳන් එළියට හෝ එළියේ ඉඳන් ඇතුළට කියන්නේ එනර්ජි එක ඒ වගේම මාස් එක නැත්තම් මාස් එක නැත්නම් අපි හොඳම හිතන මැටර් කියන එක. මැටර් කියන එක ඇතුළේ තියෙන සබ්ස්ටන්ස් එක දෙපැත්තට හුව මාරු වෙන්න පුළුවන් නම් ඒ කියන්නේ සිස්ටම් එකයි සරවුන්ඩින් එක අතර ඒ එනර්ජි එකයි මැටර් එකයි වෙනස් වෙන්න පුළුවන් නම් මේක හොඳ එක්සැම්පල් එක තමයි අපි දන්න අපි මොකක් හරි දෙයක් රත් කරනවා. ඒක රත් කරද්දී ගෑස් එකක් පිට කරනවා කියන්නේ. එතකොට ගෑස් එක පිට කරද්දී අපි හීට් එකක් දෙනවා. ඒ හීට් එක දෙන්නේ අපි එළියේ ඉඳන් සිස්ටම් එකට හීට් එකක් දෙනවා. එතකොට හීට් එක යනවා. ඒ කියන්නේ මේ එනර්ජි ට්‍රාන්ස්ෆර් වෙනවා සරවුන්ඩින් එකයි සිස්ටම් එකයි අතර. ඒ වගේම තමයි ගෑස් එක පිට වෙනවා. අපි මේ වගේ එකක් තියෙනවා මේක වහලා නැත්තම් මේක ඇතුළේ තියෙන ගෑස් එකක් පිට වෙනවානේ. එතකොට මැටර් එකක් පිට වෙනවා. ඉතින් ඒක තමයි හොඳම එක්සැම්පල් එකක් විදිහට ගන්න පුළුවන් සරවුන්ඩින් ඕපන් සිස්ටම් එකක් විදිහට. එතකොට ක්ලෝස් සිස්ටම් එකක් කියන්නේ. ක්ලෝස් සිස්ටම් එකක් කියන්නේ එනර්ජි ට්‍රාන්ස්ෆර් වෙනවා. එනර්ජි ට්‍රාන්ස්ෆර් වෙනවා. නමුත් මැටර් ට්‍රාන්ස්ෆර් වෙන්නේ නැහැ. මැටර් ඇතුළෙමයි තියෙන්නේ. අපි හිතමු මොකක් හරි අර කලින් එක්සැම්පල් එක ගමු. මෙහෙම අපි මොකක් හරි එකක් තියෙනවා නම් අපි මේකට හීට් කරනවා නම් මේකේ හැබැයි උඩින් වහලා තියෙන්නේ ලීඩ් එකක් දාලා වහලා තියෙන්නේ සම්පූර්ණයෙන් මේ කවර්. මේක ඇතුලේ තියෙන මැටර් එක එළියට යන්නෙත් නැහැ. එළියේ තියෙන මැටර් එකක් ඇතුලට එන්නෙත් නැහැ. එතකොට මේකේ එනර්ජි ට්‍රාන්ස්ෆර් වෙනවා. මේක රත් කරද්දී රත් වෙනවා. ඇතුලේ රත් වෙනවා. ඒ වුණාට ඇතුලේ තියෙන සබ්ස්ටන්ස් එකක් එළියට යන්නේ නැහැ. එළියේ තියෙන සබ්ස්ටන්ස් එකක් ඇතුලට එන්නේ නැහැ. එතකොට ඒක තමයි ක්ලෝස් සිස්ටම්. මේක අපි කියන්නේ ඕපන් සිස්ටම්. මේක
ක්ලෝස් සිිස්ටම් ඊට අපි යමු ඊට පස්ස අපමු අන්තිම එක අයිසොලේට සිිස්ටම් අයිසොලට කියන වචනයම තේරවා එක කොන් කරලා අයින් කරලා තියන්නේ යන්නේ ඒක එලී තියෙන සරවනීට අදාළම නෑ මේක හොඳම එක්සාම්පල් එක තමයි අපි අර තේබොන්න ගන්න අපිට කියෙනවා ටර්මෝස් ෆ්ලාස් කියලා ෆ්ලාස් එක එතකොට ඒක ඇතුළින් අපි එනජි යන්නෙත් නෑ ඇතුළ තියෙන මැට ගැන්නෙත් නෑ අපි තේක දා තිබොත් ගැන මේ වගේ මේ අයිසොලේට සිිස්ටම් කියනවා ඇත්තටම විශ්වය හවාගන්න නෑ අපි මේක නිකං තීරටිකලි හදාගත්ත එක මොකද ෆ්ලාස්කේකුණත් අපි හැමතම තියන්න බෑනි ඒ රත් රස්මය තියනවා එතකොට එක තීරටිකල් එකක් එතකොට මේ ඇතුල තියෙන එනජික පිට එලිට පිට වෙන්නෙත් නෑ මැට පිට වෙන්නෙත් නෑ එලි තියෙන කොත් ඇතුලට එන්නෙත් නෑ ඒකම අයිසොලේටඩ් සිස්ටම් කියන්නේ එතකොට අපි ගමු ඊට පස්සේ තියෙන ටොපික් එක මේ ඔක්කොම ඊට පස්සේ තියෙන ටොපික් එක තමයි intensive properties and extensive properties කියන එක අපි මුලින්ම බලමු intensive and extensive properties intensive කියන්නේ මොකද්ද intensive properties කියන්නේ අපි amount of extent of a system කියන්නේ ද්‍රව්‍ය ප්‍රමාණයත් සමග ඒගේ ඒ ප්‍රොපර්ටි එක වෙනස් වෙන්නේ නැත්තම් අපිකට කියනවා ඉන්ටෙන්සිව් කියලා එක්සාම්පල් එකක් විදිහට මේක මේ එක්සාම්පල් විදිහට මතක තියාගන්න ලේසි එතකොට හිතන්න වොලියුම් එක මේ වොලියුම් එක මේකට අදාළ වෙන්නේ නැහැ මොකද වොලියුම් එක බාහිර තියෙන amount එකත් එක්ක වෙනස් වෙනවානේ එතකොට ඉන්ටෙන්සිව් ප්‍රොපර්ටි එක හොඳම එකක් තමයි ඩෙන්සිටි එක ඩෙන්සිටි එක කියන්නේ අපි දැන් වතුර ජල කඳක් තිබ්බත් අපි වතුර අතර ගත්තත් වතුර වල ඩෙන්සිටි එක එකමයි. ඒතකොට කියන්නේ ඒක amount of size amount of size එකත් එක්ක ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි තව temperature තියෙනවා. එතකොට concentration ඒ කියන්නේ අපි දැන් තේයක් අපි ලොකු දන්සලකට තේයක් දෙනවා නම් ලොකු එක හදනවා නම් ඒක අපි තේ කල් දේරමෙන් අපි කටතියන් බිවත් ඒක කෝපය දාලා බිවත් කන්සන්ට්‍රේෂන් එක වෙනස් වෙන්නේ නැහැ. එක වරහලින් ඒ කියන්නේ කන්සන්ට්‍රේෂන් වෙනස් වෙන්නේ නැහැ. ඒක amount of size එක වෙනස් වෙන්නේ නැහැ. එතකොට freezing point තව තියෙනවා surface tension refractive index ඒ වගේ examples ගොඩක් තියෙනවා. එතකොට ඒ කියන්නේ බලපාන්නේ නැති ඒවා. ඒ කියන්නේ amount of size එකට බලපාන්නේ නැති ඒවා. එතකොට extensive කියන්නේ intensive කියන්නේ independent කියලා මතක තියාගන්න. ඒ කියන්නේ independent කියන්නේ අදාළ නැහැ කියන්නේ බලපාන්නේ නැහැ. එතකොට extensive කියන්නේ බාහිර ඒ කියන්නේ amount of size එකත් එක්ක බලපාන එක. amount of කියන්නේ තියෙන අගයත් එක්ක ඒ කියන්නේ එක්කෝ amount of mole ඒ කියන්නේ moles ගන්න වෙනස් වෙද්දී mass ගන්න mass එක වෙනස් වෙනවනේ කොහොමද moles ගන්න වෙනස් වෙද්දී එතකොට extensive properties වලට හොඳම examples තමයි volume එක. එතකොට mass energy ඒ වගේ දේවල්. එතකොට හිතන්න දැන් extensive properties වල mass එක හොඳම example එකක්. හිතන්න අපි වතුර ලික්විඩ්ස් කීපයක් අපි මේ එක බාසලයකට දානවා නම් ඒ එක ලික්විඩ්ස් වල බර M1 M1 M2 M3 නම් ටෝටල් එක මොකද්ද? ටෝටල් එක තමයි M1 දාන M2 දාන M3. ඒක එක්ස්ටෙන්සිව්. කියන්නේ අරගත් එක බලපානවා. මේක හොඳම ඔයගොල්ලෝ මතක තියාගන්න විදිහ තමයි අපි හිතමු මේ වගේ මොකක් හරි සිස්ටම් එකක් තියෙනවා නම් මේකේ mass එක M density එක D pressure එක P temperature එක T concentration එක C volume එක V මම නිකන් properties ටිකක් ගත්තා. ඉතින් අපි මේ සිස්ටම් එක අපි දෙකට කැඩුවොත් මේකේ මේ බරට මොකක්ද දෙන්නේ? බර භාගයක් එනවා. එතකොට ප්‍රෙෂර් එක එහෙම තියෙනවා. මොකද ප්‍රෙෂර් එක වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඩෙන්සිටි එක වෙනස් වෙන්නේ නැහැ. එතකොට ටෙම්පරේචර් වෙනස් වෙන්නේ නැහැ. කන්සන්ට්‍රේෂන් වෙනස් වෙන්නේ නැහැ. වොලියුම් එක මොකද වෙන්නේ? වොලියුම් එකත් වෙනස් වෙනවා. එතකොට මේ වෙනස් වුණ ඒවා මොනවද? වෙනස් වුණ ඒවා තමයි අපි කියන්නේ එක්ස්ටෙන්සිව් කියලා. මේ වෙනස් වුණ නැති ඒවා ඉන්ටෙන්සිව්. හැබැයි මෙහෙම එකක් කතාවක් තියෙනවා.
එක්ස්ටෙන්සිව් ප්‍රොපර්ටි එකක් වුණත් per mole per gram per centimeter per cubic centimeter per මේ වගේ අපි මොකක් හරි තිබ්බොත් ඒක ඉන්ටෙන්සිව් ප්‍රොපර්ටි එක කරනවා. ඒකට හොඳම එක්සැම්පල් එක. මේවා එක්සැම්පල් වලින් මත තියා ගන්න. මොකද පාඩම් කරන්න යන්න එපා. අපි දැන් මාස් එක අපි දැන් මාස් එක කතා කරා බාහිර එකත් එක්ක වෙනස් වෙනවනේ. එතකොට හිතන්න මාස් per mole කියන්නේ මොකද්ද? අපි දන්නවා මෙන්න මේ සමීකරණය. එතකොට මාස් per mole කියන්නේ m බෙදීම n නේ. ඒක සමාන වෙනවා m ට. කැපිටල් M කියන්නේ මොකද්ද? molar mass. molar mass එක අපි දන්නවා දැන් වතුර වල molar mass එක ගත්තොත් molar mass එක වෙනස් වෙන්නේම නැහැ. ඒක constant එකක්. ඉතින් ඒක මතක තියාගන්න මේ වගේ mole per gram ඒ වගේ තිබ්බොත් extensive property එකක් අපිට intensive කරන්න ඒක වෙනවා. intensive බවට පත් වෙනවා. එතකොට අපි අනිත් එකට යමු. අපේ තියෙන්නේ system of state කියලා. මේක ඇති දෙයක් නැහැ. system එක final state system එකේ final state එක තියෙනවා, initial state එක තියෙනවා. reaction එකක් හරි මොකක් හරි වෙනවනම්. නැත්නම් අපි කෙලිම state එකක් කියන්නේ අපි system එක අපි pressure එක වගේ නැත්නම් volume එක නැත්නම් මොකක් හරි temperature නැත්නම් composition එක මේ වගේ මොකක් හරි දන්නවනම් ඒ කියන්නේ moles ගන්න. මේ වගේ අගයන් කීපයක් දන්නවනම් අපිට මේක describe කරන්න පුළුවන් නේ. ඒ describe කරන්න පුළුවන් properties ටිකක් අපි parameter ටිකක් තියෙනවා. අන්න එතකොට මෙන්න මේ state එකේ තියෙන system එකක් කියලා අපිට මේක හඳුන්වන්න පුළුවන්. මේක ඇති දෙයක් නෑ මේක මත තියාගන්නවත් නෑ. ඉතින් අපි මොකක් හරි reaction එකක් කරනවා නම් මේකෙදී තියෙන pressure volume temperature moles ටිකම නෙමෙයි ඊට පස්සේ reaction එකේ පස්සේ තියෙන්නේ. එතකොට මෙන්න මේ තියෙන ඒවා ටිකේ තියෙන parameters ටිකේ තියෙන system එක තමයි final system එක. මෙන්න මේ තියෙන ටිකේ තියෙන එක තමයි initial system එක. ඉතින් මේක නිකන් theory තමයි තියෙන්නේ. මේක ඇති දෙයක් නැහැ. එතකොට අපි අපිට තව තියෙනවා standard state කියන එක. standard state කියන එක chemistry වල හැමතැනම කතා කරනවා. standard state කියන එකේ ප්‍රධාන දේ තමයි standard pressure. standard pressure කියන්නේ atmospheric pressure එක. අපි ස්ටෑන්ඩඩ් යස් කරන්න මෙන්න මේ නොටේෂන් එක පාවිච්චි කරනවා. එතකොට මේක තමයි 1 atm. නැත්නම් අපි දන්නවා මෙන්න මේ වැලියු එක තමයි පැස්කල් වලින් ස්ටෑන්ඩඩ් ප්‍රෙෂර් එක කියලා අපි දන්නේ. ස්ටෑන්ඩඩ් ටෙම්පරේචර් කියලා එකක් නැහැ. ඒ වුණාට සමහර අවස්ථාවල 25 සෙල්සියස් කියලාත් ගන්නවා. ඊට පස්සේ අපිට තියෙන්නේ processes ගැන ටිකක් කතා කරන්න. ඒ කියන්නේ වෙන රියක්ෂන් හරි මොන හරි වෙන ප්‍රොසෙස් එක ගැන කතා කරන්න. මේකේ හතරක් තියෙනවා, ප්‍රධාන හතරක්. පළවෙනි එක තමයි spontaneous process. දෙවෙනි එක තමයි non spontaneous process. තුන්වෙනි එක තමයි reversible process. හතරවෙනි තමයි irreversible process. එතකොට මෙන්න මේ හතර තමයි තියෙන්නේ. spontaneous කියන්නේ බාහිර බලපෑමක් නැතුව වෙන reactions. ඒ කියන්නේ අපිට අපි මොකක් හරි B grade දැම්මම නිකන් මේක reaction එක එනවා. ඒක බාහිරත් එක්ක බලපෑමක් වෙන්නේ නැහැ. ඕක හොඳට තේරෙනවා. මම non spontaneous process ගැන කතා කරොත්. non spontaneous process එක කියන්නේ අපි ඒ reaction එක වෙන්න හොඳම එක්සැම්පල් එක තමයි reaction එක වෙන්න අපි heat එක පිටින් දෙන්න ඕන නම් ඒක non spontaneous. ඒ කියන්නේ ඒක තමා විසින් මේ reaction එක වෙන්නේ නැහැ. අපි ඒකට බලපෑමක් ඇති කරන්න ඕනේ. ඒතර spontaneous කියන්නේ බලපෑමක් වෙන්නේ නැති එක. non spontaneous කියන්නේ බලපෑමක් ඇති කරන්න ඕනේ ඒකට reaction එක වෙන්න. ඒතර reversible process කියන්නේ මොකක්ද? reversible process කියන්නේ ඒ reaction එක රිවර්සිබල් වෙනවා. රිවර්ස් වෙනවා. මේක ඉක්විලිබ්‍රියම් වල පාඩම්දි කතා කරනවා. මේක හොඳ එක්සැම්පල් එකක් තියෙනවා. නයිට්‍රජන් අපි හයිඩ්‍රජන් එක දැම්මොත් ඒක මෙන්න මේ වගේ එකක් ඇමෝනියා හදනවා. එතකොට දැන් බලන්න මේ දෙකෙන් මේක හදනවා.
ඒකත් එක්කම මේක හදනවා. මෙතන මෙතනින් මෙහෙට හීට එනර්ජියක් ඇති කරනවා මේක අයිරිවර්ස් කරනවා. ඉතින් මේක එළියෙන් බලන් ඉන්න එක්කෙනාට මොකක් මේක වෙනසක් පේන්නේ නැහැ. මොකද මේකෙන් මේක හදනවා මේකෙන් මේක හදනවා මේකෙන් මේක හදනවා ඒ එකම මොහොතේදී ඔක්කොම කරනවා. ඉතින් ඒකෙන් රිවර්සිබල් ප්‍රොසෙස් එක තමයි මේකේ පෙන්වන්න කරන්නේ. ඉතින් ඉරිවර්සිබල් ප්‍රොසෙස් එක කියන්නේ ඉතින් ඒකේ අන්තිම අනිත් පැත්ත කියන්නේ රිවර්ස් වෙන්නේ නැති රියක්ෂන්ස් ගොඩක් තියෙන්නේ ඉරිවර්සිබල් ප්‍රොසෙස් තමයි ගොඩක් තියෙන්නේ. එතකොට අපි ගත්තොත් එන්තැල්පි කියන එක මේක වැදගත් මාතෘකාවක්. කියන්නේ එන්තැල්පි කියන එක හොඳට මතක තියාගන්න ඕනේ. එන්තැල්පි එක කියන්නේ කොන්ස්ටන්ට් ප්‍රෙෂර් එකකදී තියෙන එනර්ජි එක. නැත්නම් අපිට හීට් එක කියන්නත් පුළුවන්. කොන්ස්ටන්ට් ප්‍රෙෂර් එකේ තියෙන එනර්ජි එක. එතකොට අපිට සාමාන්‍යයෙන් එක සබ්ස්ටන්ට් එක එන්තැල්පි එක මනින්න බෑ. අපි මනින්නේ එන්තැල්පි වෙනසක්. ඉතින් එන්තැල්පි වෙනසක් තමයි අපි හැම වෙලේම මනින්න ඕනේ. එතකොට ඒ කියන්නේ මොකක් හරි ප්‍රොසෙස් එකක වුණත් එන්තැල්පි අපි නොටේෂන් එක තමයි මේක. මේක තමයි change in එන්තැල්පි කියන්නේ නොටේෂන් එක. ඩෙල්ටා H මේක සමානයි අපි දන්නවා මේ මොකද්ද මේ සිග්මා. ඒ සිග්මා කියන්නේ අපි සිග්මා නොටේෂන් එක යවන්නේ. කියන්නේ වෙරිබල් එකක් තියෙනවා නම් i කියලා i එකේ ඉඳන් 5 වෙනකම් මම නිකන් මෙතන ලියන්නම්. මෙතන තමයි ෆන්ක්ෂන් එක තියෙන්නේ. එතකොට x i වගේ නම් එකේ ඉඳන් 5 වෙනකම්. එතකොට i ට එක දානවා. එක දැම්මොත් x එනවා. එතකොට මෙතන i ට 2 දැම්මොත් මෙතන 2 වෙලා 2ix එනවා. මෙහෙම 5 වෙනකම් යනවා. 3ix 4ix 5ix. එතකොට මෙන්න මේ ටික එකතුව තමයි මේ එකතුව රිප්‍රසන්ට් කරන තමයි මේ නොටේෂන් එක යූස් කරලා තියෙන්නේ. කියන්නේ ලේසියම කිව්වොත් එකතුව. ඒ කියන්නේ මෙතන අපි ගත්තොත් delta h products minus delta h reactants. products වල enthalpy එකතුවයි එකතුව අඩු කිරීම reactants වල enthalpy එකතුව තමයි change in enthalpy කියන්නේ. හරි එතකොට stable forms at standard temperature අපි කතා කරන්න තියෙනවා. ඒ කියන්නේ එන්තැල්පි එක බිඳුව වෙන අවස්ථාවන් අපි දන්නවා කාබන් වල ස්ටේබල් එක තමයි ග්‍රෆයිට් කියන්නේ. ඒ ග්‍රෆයිට් වලදී ග්‍රෆයිට් වල එන්තැල්පි එක 0 කියලා ගණන් හදන්න ලේසි වෙන්න හින්දා සයින්ටිස්ට්ලා ඒගොල්ලෝ එක 0 කියලා 0 කියලා හිතලා තියෙනවා. 0 කියන්නේ 0 කියලා ගන්න කියලා තියෙනවා. එතකොට ඒක හැබැයි ඩයමන්ඩ් වලදී එක 0 වෙන්නේ නැහැ. මොකද ස්ටෑන්ඩඩ් most stable element එකේදී තමයි most stable form of an element එක තමයි ඒක ස්ටෑන්ඩඩ් කන්ඩිෂන් වලදී තමයි ඒක 0 බවට පත් වෙලා තියෙන්නේ. මේ ගණන් හදද්දී මේක වැදගත් වෙන එකක්. එතකොට ස්පෙસિෆික් හීට් කැපැසිටි අපි දන්නවා O level වලදීත් ස්පෙસિෆික් හීට් කැපැසිටි අපි දන්නවා මේක නොටේෂන් තමයි සිම්පල් C නැත්තම් CS කියලා තියෙනවා. එතකොට හීට් කැපැසිටි අපි දන්නවා කැපිටල් C. එතකොට අපි දන්නවා ඉක්වේෂන් එකක් heat capacity equals වෙනවා CSM. ඒ කියන්නේ heat capacity equals specific heat capacity to mass මේක grams වලින්. ඊට පස්සේ තියෙන ඉක්වේෂන් එක තමයි Q equals mc delta T තමයි මේවා ප්‍රූෆ් කරලා යන්නේ. ඉතින් මේක අපිට හරවන්න පුළුවන් Q equals mc කියන්නේ මොකද්ද අපි මේ කලින් ගත්තා heat capacity එක C to delta T. ඉතින් මේක තමයි වීඩියෝ එක පළවෙනි පාර්ට් එක මේක. ඉතින් අපි මේක කරේ ඉක්මනට රිවයිස් කරගන්න කැමති කට්ටියට බලා ගන්න පුළුවන් ඉතින්.